සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මමත් හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් හරිම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න අද vlog එක ස්කින් කෙයා ගැන තමයි. ස්කින් කෙයා කිව්වේ මට ගොඩක් දවසකින් ස්ක්‍රබ් කරන්න බැරි වුණා මූණ විතරක් නෙවෙයි. අද මම ෆුල් බොඩි එකම ස්ක්‍රබ් කරගන්නවා. ඉතින් ස්ක්‍රබ් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ක්‍රබ් එක තමයි. මේ ඔයාලා ඉතින් මේක දන්නවත් ඇතිනේ. හැමෝම මේක පාවිච්චි කරනවත් ඇති. මමත් මේක තමයි යූස් කරන්නේ. ඉතින් මේ කඩේ තියෙන මිලාදික දේවල් ගන්නවට වැඩියෙන් අපිට ගෙදරදිම හදාගන්න පුළුවන් දේවල් වලින් ලස්සන වෙන්න පුළුවන් නම් අපිට පැහැපත් වෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා මම හිතනවා. මොකද කඩවල් වල ගොඩාක් ගණන් දීලා ගත්තත් මේ කිසිම ප්‍රතිඵලයක් නැති ප්‍රොඩක්ට් තියෙනවා. ඉතින් මේ අපිම ගෙදර පිරිසිදුවට හදාගන්න ස්ක්‍රබ් එකක් මේ පාවිච්චි කරලා මේ අපේ ස්කින් කලර් එක ග්ලෝ කරගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මං හිතුවාද ගොඩක් දවසකින් ස්ක්‍රබ් එකක් කරපු නැති හින්දා මූණටයි ඇඟටයි දෙකටම මේ ස්ක්‍රබ් එක දානවා කියලා. ඉතින් මං මේකට පාවිච්චි කරන්නේ කෝපි කුඩුයි සීනි, ෆේස් එකට ෆේස් වොෂ් එක, බොඩි එකට බොඩි වොෂ් එක. මේ බොඩි වොෂ් දාලා ෆේස් එක නම් ස්ක්‍රබ් කරන්න එපා. මට එහෙම වැඩක් වුණා. මේ කියන්නේ මම හදනකොටම හිතාගෙන හිටියේ මේක මූණට ගන්න නෑ. ඒක පස්සේ මේ හදලා ගන්නවා කියලා. ඒත් අනේ ගාගෙන යනකොට මම මේ අර ෆේස් මේ මොනවාද බොඩි වොෂ් දාපු මේ එකත් මම මේ මූණේ ගෑවා. ඊට පස්සේ මේ චූට්ට වෙලාවක් විනාඩියක් දෙකක් යනකොට මූණ දණ්ඩ ගත්තා. ඊට පස්සේ මම ඉක්මනට මේක හේදුවා. එහෙම මූණට එහෙම අවුලක් වුණේ නැහැ. ඉතින් මේ මම බය හිටියේ මූණ ඩැමේජ් වෙයි කියලා. මම මේකට වතුර චුට්ටක් දානවා. මේ වතුර ගන්නේ මට මේ මොනවාද මේකට මී පැණි, එතකොට බොඩි එකට නම් තල තෙල් එහෙම වගේ තියෙනවා නම් හොඳයි. මේ මූණට පාවිච්චි කරන ස්ක්‍රබ් එකට නම් තෙල් ಜಾති මොනවත් දාන්න එපා. මේ මූණට පාවිච්චි කරන ස්ක්‍රබ් එකට කෝමාරිකා ජෙල් වගේ ඒවත් ස්වභාවික කෝමාරිකා ජෙල් වගේ දාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් මට ඒ දේවල් නැති හින්දා තමයි වතුර පොඩ්ඩක් දාලා මම මේක හොඳට මික්ස් කරගත්තේ. කෝමාරිකා නම් තියෙනවා. මේ වෙලාවේ ඒක සුද්ධ කරලා ගන්න පොඩ්ඩක් හම්මෙල් හිතුණා. ඒක හින්දා මම වතුර චුට්ටක් දාගත්තා. ඉතින් මගේ ලස්සන ළමයි ටික ස්ක්‍රබ් කරන්න මොනවද යූස් කරන්න කියලා මට කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. පුළුවන් තරම් කඩේ තියෙන ප්‍රොඩක්ට්ස් වලට වැඩියෙන් ස්වභාවික දේවල් වලට ගොඩක් හුරු වෙනවා නම් ගොඩාක්ම හොඳයි. මම කියන්නේ පුළුවන් තරම් ස්වභාවික දේවල් පාවිච්චි කරන්න කියලා. හරි, අපි දැන් මේක මූණට ඇප්ලයි කරගමු. ඉතින් මේක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට හොදන්න ඕනේ. පොඩ්ඩක් හොඳට කියන්නේ හොදනවා කියන්නේ මේ ෆේස් වොෂ් දාලා හැම නෙවෙයි. මූණ පොඩ්ඩක් තෙත් කරගන්න ඕනේ වතුරෙන්. ඊට පස්සේ තමයි අපි හදාගත්තු ස්ක්‍රබ් එක ඇප්ලයි කරගන්න ඕනේ. මේක මූණට ඇප්ලයි කරනකොට හිමිහිට ඇඟිලි තද කරන්නේ නැතුව උඩු අතටම මේ රවුන්ඩ් කර කර ඇප්ලයි කරන්න. පාතර කරන්න එපා. එතකොට සම මේ එල්ලා වැටෙන්න වගේ බලනවා. ඒක හින්දා උඩු අතටම ඔයාලා ඇප්ලයි කරගන්නකොට ඇප්ලයි කරන්න. මේක ඇස් වටේ එහෙමත් හොඳට ගාන්න. මේ ඇස් වටේ කළු වෙනවට එහෙම ගොඩක් හොඳයි. ඉතින් ඔයාලා මූණට පාවිච්චි කරන හැම දෙයක්ම බෙල්ලෙත් ගාන්න ඕනේ. එතකොට තමා දෙකම බෙල්ලයි මූණයි දෙකම එක පාටකට තියෙන්නේ. ඔන්න මම ෆුල් බොඩි එකම ස්ක්‍රබ් කරගෙන වොෂ් එකක් දාගෙන ආවා.
දැන් මේ හදන්නේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. මේකත් ගොඩාක් හොඳයි. ඔයාලත් කරනවා නම් රිසල්ට් කොහොමද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඔයාලට තව දෙයක් කියන්නම්. මේ ස්කින් කෙයා කරනවා කියලා ප්‍රොඩක්ට්ස් මේ ගොඩාක් පාවිච්චි කරලා මම මූණට වද දෙන කෙනෙක් නන් නෙවෙයි. නෝමල් ස්කින් කෙයා රූටින් එකක් තමයි මට තියෙන්නේ. මම මේ ස්ක්‍රබ් එක විදිහට පාවිච්චි කරන්නේ මේ කෝපි ස්ක්‍රබ් එක. එතකොට ටෝන් එක විදිහට ඉඳලා හිටලා තමයි ඔය අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ. කලින් නම් ටෝන් එකක් මම පාවිච්චි කරා. ඒක මේ ජැනෙට් එකේ කියුකම්බර් ටෝන් එක. ඇත්තට මේක ගොඩක් හොඳයි. මේ මට ප්‍රතිඵල තිබ්බා ඒකේ. මේ අර කියනවනේ මේ එකම ප්‍රොඩක්ට් එක ගොඩක් කාලයක් මේ පාවිච්චි කරන්න එපා කියලා. ඒක හින්දා මේ මම ඒකෙන් බොටල් 3-4ක් විතර ගාලා මේ පොඩ්ඩක් නතර කරා. මේ ඇත්තට මේක ගොඩක් හොඳයි. මූණ පැහැපත් වීමක් වෙනවා. ඉතින් මම තව ටික දවසක් ඉඳලා මේ ඒ කියුකම්බර් ටෝන් එක ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ගත්තොත් මම අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම්. ඉතින් ඔන්න ඔය Nature Secret brand එකේ ෆේස් එකට තියෙන ක්‍රීම් එක තමයි මම පාවිච්චි කරන්නේ. කෝපි ස්ක්‍රබ් එක කරා. එතකොට ටෝන් එක විදිහට මම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරා. ඊට පස්සේ ෆේස් ක්‍රීම් එක විදිහට මෙන්න මේ Nature Secret brand එකේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ බොඩි ලෝෂන් ඇප්ලයි කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් කාලෙන් කාලෙට මේ බොඩි ලෝෂන් එතකොට ෆේස් ක්‍රීම් ෆේස් වොෂ් එහෙම වෙනස් වෙනවා. ඉතින් මේ දවස්වල මම පාවිච්චි කරන්නේ මේ ටික තමයි. මේ බොඩි ලෝෂන් එක තමයි මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉතින් මම බොඩි ලෝෂන් උත් ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ පර්ෆියුම් ටිකකුත් ස්ප්‍රේ කරගත්තා. පර්ෆියුම් එක ස්ප්‍රේ කරාට පස්සේ මම ඔඩිකොලොන් චුට්ටකුත් මේ ගා ගන්නවා. මොකද මම ඔඩිකොලොන් සුවඳට හරිම ආසයි. දැන් ඉතින් දවල්ට කන වෙලාවත් ඇවිල්ලා හින්දා මම කෑම කන්න තමා දැන් හදන්නේ. මම දැන් මේ කෑම එකත් අරගෙන කොහෙටද දන්නවද යන්නේ? ඇඳට තමයි යන්නේ. ඉතින් අපේ ගෙදර කෑම කාමරයක් නෑ, කෑම මේසයක් නෑ. ඉතින් ඇඳේ තමයි ඉඳගෙන කන්නේ. තනියම ඉන්නේ ඇඳට වෙලා. ඉතින් ෆෝන් එකේ මොන හරි බල කනවා. ඉතින් අපි ඊයේ රෑට කෑවේ මේ චිකනුයි පානුයි. ඉතින් හස්බන්ඩ් ඉන්නකොට මේ රෑ වෙන හින්දා එයා මට කිව්වා කඩේට ගිහිල්ලා චිකන් අරගෙන ඇවිල්ලා උයලා තියන්න. මේ එයා එද්දින් පාන් ගේන්න කියලා. ඊට පස්සේ මං චිකන් ගේන්න කඩේ ගියපු වෙලාවේ ඔන්න ඔය කොමඩු ගෙඩියකුයි අලි පෙර ගෙඩි දෙකකුයි ඔය ලටාපටා ටිකක් අරගෙන ආවා. මේ ලටාපටා ගත්තේ පොඩි කෑමක් හදන්න. මම ඔයාලට මේ වීඩියෝ එකක් දාන්නම්කෝ. ඉතින් මම මේ ලටාපටා ගෙනල්ලා හදන්න යන කෑම ඉස්සෙල්ලාම තමා හදන්නේ. මේක ඩෙසර්ට් එකක්. මේ වුල්ෆි ගර්ල් කියලා YouTube channel එකක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති. ඉතින් මම ඒකෙන් දැකලා තමා මේක හදන්න ඕනි කියලා මේ හිතුවේ. ඉතින් මේකට තව ඒ වීඩියෝ එකේ තිබ්බේ වගේ දෙකක් අඩුයි. අර චොක්ලට් ෆින්ගර් එකයි මේ චොක්ලට් බිස්කට් එකයි අනිත් ඔක්කොම තියෙනවා. ඉතින් මේ ඩෙසර්ට් එක හදන විදිහ මම ෂෝට් වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලත් බලන්න. ඉතින් දැන් ඔයාලට කංකරච්චලේ ඇති මගේ කියවිල්ල අහගෙන ඉඳලා. ඉතින් ඔයාලට වීඩියෝ එක බෝරින් වෙන හින්දා මම මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනි. හොඳද? එහෙනම් මම යනවා. බුදු සරණයි.